සරණයි සිළු දෙනාට අද දවසේ මාතෘකාව ධර්ම දේශනාව හැටියට අපි යොදාගත්තේ මේ පංච නියාම ධර්මයන් පිළිබඳව. මොකද පංච නියාමයන් ලෝකයේ හසුරුවද්දී ඔබ චිත්ත නියාමය හසුරුවා ලෝම ජය ගන්න කියන මාතෘකාව. කවුද මේක දේශනා කරේ? මම නෙවෙයි, බුදුහාමුදුරුවෝ. බීජ නියාමය, උතු නියාමය, කම්ම නියාමය, ධම්ම නියාමය සහ චිත්ත නියාමය කියන මේ නියාම ධර්ම පහ විසින් තමයි මේ ලෝකේ පාලනය කරන්නේ. ඇතැම් ආගම් වල කර්මය මූලික කරගත්ත ආදී වශයෙන් දේශනාවල් තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ මේ ලෝකයේ හැසිරවීම මේ නියාම ධර්ම පහක් මත සිද්ධ වෙනවා කියලා අපිට දේශනා කරන්නට යෙදුණා. ඒකෙදී බුද්ධ නියමයට අනුව අපිට බීජ නියාමයේවත්, උතු නියාමයේවත්, කම්ම නියාමයේවත්, ධම්ම නියාමයේවත් හසුරවන්න බෑ. හැබැයි අපිට චිත්ත නියාමය හසුරවා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ චිත්ත නියාමය හසුරවලා කොහොමද ලෝකය ජයගන්නේ, එහෙම නැත්නම් සසර ජයගන්නේ කියන කාරණාව කියලා දීලා තිබෙනවා. අපි බලමු බීජ නියාමය කියලා කියන්නේ අපි දැකලා තිබෙනවා සමහර දෙමව්පියන්ගෙන් ලද දායාද හැටියට දරුවෝ කතා කරනවා මම කළු වෙලා ඉන්නේ ඉතින් අපේ අම්මා කළුයි තාත්තා කළුයි එහෙමයි කියලා. ඒ විදිහට අපේ දත් ඉස්සරහට ආවේ අපේ අම්මගේ තාත්තගේ දතුත් ඉස්සරහට ඇවිල්ලා තියෙනවානේ හිරමුණා දත් වගේ මගේ කට ඌරග වගේ තියෙන්නේ අපේ අම්මා තාත්තත් ඒ විදිහේ මූණ කට තියෙන්නේ ওই විදිහට ඉතින් කියනවා නේද එහෙම කිව්වට සමහරු ඉන්නවා නහය තියෙනවා ජම්බෝල ගෙඩි වගේ නේද එන ලොකුවට හැදිලා තියෙනවා ඉතින් එහෙම තියෙන්නේ මොකද්ද බීජ නියාමයේ නිසා දෙමව්පියෝ දායාද නිසා කියලා කල්පනා කරනවා නමුත් එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ නියාම ධර්ම පහ පිළිබඳවම මනාවට දැන කියා ගන්නට ඕන වෙනවා. මේ වගේ කම්පා වෙන්න එපා කියන කාරණාව තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඊළඟ නියාම ධර්මය අපි බලමු උතු නියාමය. උතු නියාමය කියලා කියන්නේ සුනාමි, සුලිසුලං, ගම් වතුර, නියගය, පින්න, වැස්ස දහසක් හේතු නිසා නේද? දේපල ජීවිත විනාශ වෙනවා. මෙන්න මේ වගේ නියාම ධර්මයන් නිසාද අපේ ජීවිතවලට විවිධාකාර ගැටලු ප්‍රශ්න ඇති වෙනවා. ඊළඟට කම්ම නියාමයේ ගත්තොත් කළු වෙලා උපදිනවා. දැන් මම ඉස්සෙල්ලත් උදාහරණයක් ගත්තේ දෙමව්පියෝන්ට බයිනවා කියලා ළමයි සමහරු කළුයි නිසා කාක වර්ණයෙන් යුක්තයි කියලා නේ. නමුත් කළු පාට දෙමව්පියෝ දෙන්නෙකුට සුදු පාට ළමයි ඉපදෙනවා දැකලා නැද්ද? දැකලා තියෙනවා. සුදු පාට අම්මයි තාත්තයි දෙන්නටම කළු පාට ළමයි ඉපදෙනවා. ඒකට හේතුව මොකද්ද? කම්ම නියාමය පෙර කළපු කර්මයක් විපාක වශයෙන් උයි අන්න ඒ ආකාරයට උප්පත්තිය ලබන්නට කාරණා වෙන්නේ. ඒ වගේම තමයි සමහර කාරණා තියෙනවා අපිට සමහර දෙමව්පියෝ කියනවා අපේ දරුවා නම් කුරා කූඹියෙකුටවත් හිංසාවක් කරන්නේ නැහැ කාටවත් ගහන්නේ බනින්නේ හැබැයි අපේ දරුවට හැමදාම පන්තියේ කවුරු හරි ගහනවා කියලා. ඉතින් අපිත් කුඩා කාලේ එහෙම තමයි අපිට අපේ ගෙවල් අම්මලා තාත්තලාටත් කම්ප්ලේන් ආවේ එහෙම තමයි මම හැමෝටම ගහනවා කියලා. සමහර විට එහෙම වෙන්න පුළුවන්. ඒ විදිහට වෙන්න හේතුව ගුටි කණ්ඩ හේතු වෙන්නේ අර පෙර ජීවිතයක හරි අපි මේ සත්වයකට හරි කාට හරි හිංසාවක් පීඩාවක් කරලා තියෙනවා නම් අන්න ඒව විපාක හැටියට එනකොට තමයි එහෙම වෙන්නේ. ඊළඟට ධම්ම නියාමයේ. ධම්ම නියාමයේ කියලා කියන්නේ සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් ඇයි මේ අහසින් පොළොවට වැස්ස වැටෙන්නේ? පොළොවෙන් අහසට වැස්ස වැටුණා නම් හොඳ නැද්ද නෑ? එහෙම වහිනවද? එහෙම වහින්නේ නෑ. එහෙනම් ගඟක් ගලන්නේ කොහේ ඉඳන් කොහටද? කන්ද මුදුනක ඉඳලා පහළට. ඇයි ඉතින් ඔබ පහළ ඉඳන් උඩට ගලන්න පුළුවන්. එහෙම කිව්වට ගලන්නේ නෑ. එහෙනම් මතක තියාගන්න. ඒ වගේ අපේ හිතට සමහර වෙලාවට අසුබ දේවල් අවැඩ කරන්න අදම වැඩ පහත් වැඩ කරන්න හිතුවිලි ගලාගෙන ඉන්නත් පුළුවන් හොඳ වැඩ කරන්න හිතුවිලි එන්නත් පුළුවන් මේ විදිහට ධම්ම නියාමයේ නිසා අපේ సంతානය තුල සිදුවෙන්නා වූ කාර්යමය ශාරීරික ක්‍රියාකාරීත්වය ආදී වශයෙන් බොහෝ දේවල් මේ ධම්ම නියාමයට අයිති කාරණා බවට පත් වෙනවා. ඉතින් චිත්ත නියාමයේ අපි මාතෘකා කරේ යන්නේ ගැන කතා කරන්න චුට්ටක් මොකද හිත නැතිනම් ඔකට දන්නවා දුර පයින් අය උස පයින් අය නේද? එතකොට කිලෝ 50කට 70කට විතර බර ඉන්න මිනිහෙක් උස්සලා එකපාරම අඩි 6-7කට වඩා උඩින් ගිහිල්ලා විසි කරනවා නම් එතකොට එර්දියෙන් යන්න පුළුවන් කියන එක පිළිගන්න පුළුවන්කම තිබෙනවා නේ. දුර පයින්න පුළුවන් නම් අඩි 20 30 එකපාර එක මිනිහෙක් උස්සලා ගිහින් දානවා නම් උඩින් එකපාර මොකක් නිසාද? ඒක චිත්ත නියාමයේමයි හිත නේද ප්‍රබල කරගත්තේ. හිත ශක්තිමත් කරගන්න කෙනාට තමයි එහෙම කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම නාකි මිනිස්සු දැකලා දෙනව නේද? කකුලක් උස්සලා කකුලක් තියාගන්න බෑ. ඇයි? හිත දුර්වල නිසා. ඒ නිසා මේ හිත ශක්තිමත් කරගන්නවා නම් අර ඉස්සල්ලා කියපු ප්‍රශ්න නිසා, පීඩන නිසා මොන විදිහේ නියාම ධර්මයක් බලපවත්වලා හරි අපේ ජීවිතවලට මොන විදිහේ ප්‍රශ්න ආවත් අපිට නැගිටින්න පුළුවන්කම තිබෙනවා. එහෙනම් නැගිටින්න ඕන කරන දේ අපි සකස් කරන්න ඕන කරන දේ මොකද්ද? සිත සැකසිය යුතුමයි කියන කාරණා. එහෙනම් සැකසිය යුතුම දේ සිතයි, සැකසිය හැකි දේත් සිතයි. සිත සකසන්න කියන එක බුද්ධ ධර්මයක්. මොකද්ද? නිවනට යන මඟ.
කොහොමද කියලා දෙන්නේ? සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන සාසනං කියලා. ඒ නිසා සෑම දිනාම සිත සකස් කරගෙන මේ න්‍යාම ධර්මයන් තුලින් ඇතිවෙනා වූ තාඩන පීඩන මැඩපවත්වාගෙන සතුට සිතින් යුක්තව සුවපත් ජීවිත ගත කිරීමට අදිෂ්ඨාන කරගන්න ඕන. මම ඉදිරි දේශනාවකදී ඔබට කොහොමද සිත සකස් කරගන්නේ මේ සතිපට්ඨාන මාර්ගයේ වඩමින් කොහොමද අපි මේ ජීවිතයට මුහුණ දෙන්නේ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට පිරුවන් සරණයි.